කරුණාවේ සද්දින පාදයාත්‍රාව සමනාභි සක්මන මේ උත්තම මහා වැඩසටහන වෙනුවෙන් සොඳුරු පොතක් සකස් කරනවා ගෞතම පුණ්‍යභාරයෙන්. ඉතින් මේ පොත රචනා කරන්නේ මාමුණුවේ උදිත දීර නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඊටාම පිළිවෙලකට මේ පොත අන්තර්ගත කරුණු ගොනු කරනවා මේ සමනාභි සක්මන පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතුව. සමන කියන වචනය ත්‍රිපිටක අටුවා ටීකා ඔස්සේ පැහැදිලි කරලා දෙනවා. අභි කියන වචනේ ඇයි මේ වැඩසටහනේ නමට යොදන්න හේතුව කියලා විස්තර කරනවා. ඊළඟට සක්මන කියන්නේ ඇයි මේ පාදචාරිකාවකට සක්මනක් බවට සංඝයා එය කමඨහනක් කරගෙන කොහොමද මේක වැඩම කරන්නේ? ඒ සක්මනේ ආනිසංස පිළිබඳව එයින් ලැබෙන ගිහියන්ට ලැබෙන ආනිසංස සහ ආත්මාර්ථයට සහ පරාර්ථය පිණිස මේ වගේ සංඝයා වැඩම කරද්දී ඒ අතීතයෙන් අපිට ගත හැකි ආදර්ශ පිණිස වටින චරිත කතා ඒ වගේම මේ ගමනේදී සමනාභි සක්මන තුලින් අපිට මානසිකාරය කරන්න සුදුසු බුදුගුණ මානසිකාර කරුණු රාශියක් එක්ක ත්‍රිපිටකයේ ඔස්සේ ලියවුණු ඊටාම වටිනා ග්‍රන්ථයක් තමයි මේ සමනාභි සක්මන උතුම් ග්‍රන්ථය. ඉතින් මේ ග්‍රන්ථය මුද්‍රණය කෙරෙන්නේ ඉමාශි මුද්‍රණ ශාලාවේ. ඉතින් අපි ඒ කටයුතු සිද්ධ වෙන ආකාරය බලන්න මේ මොහොතේ වැඩම කරලා තියෙනවා. හෙට දවසේ වැඩසටහන ආරම්භ කරනවා හංගුරංකෙතින්. හංගුරංකෙත මාදන්වල රජමහා විහාරයෙන් ආරම්භ කළාට පස්සේ පදිය පැලැල්ල, මුංවත්ත, වලපනේ, නිල්දණ්ඩාහින්න, රුපහ, උඩුපුස්සැල්ලාව, ලූණුවත්ත, වැලිමඩ, ඇටැම්පිටිය, හාලියල හරහා බදුල්ල මුතියංගන රජමහා විහාරයට ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. 22 ඉඳලා පෙබරවාරි 28 දක්වා දින 7ක් මේ පාදචාරිකාව සිද්ධ වෙනවා. ඒ පාදචාරිකාව පිළිබඳව බොහෝම වටිනා පොතක් තමයි මේ සකස් කරන්නේ. මෙන්න මෙතෙන්දී ඔබට දකින්න විශේෂ දෙයක් තියෙනවා. මේ පොත මුද්‍රණය න අතරේ මේ මැෂින් එකේ නවතිනවා. ඇයි ඒ නැවතුනේ කියලා බලනකොට එකම පිටුවෙන් දෙකක් එකට ආවොත් එහෙම ඒ පොත ස්ටේප් වෙන්නේ නැතුව නවතිනවා. ඉතින් මේ දියුණුම තාක්ෂණයේ සහිතව පොත් මුද්‍රණය වෙන තැනක් තමයි ඉමාශි කියලා කියන්නේ. පැය කිහිපයක් ඇතුළත මේ පොත මුද්‍රණය කරලා දෙනවා. දිනයක් දෙකක් තුනක් ඇතුලේ මේ පොත රචනා කරලා සෝදුපත් බලලා සියල්ල සිද්ධ කරනවා. ඒ වගේම මේ පොතේ පිටකවරය මමම මගේ අතින් සකස් කරලා දෙනවා. මොකද මගේ මේ උතුම් අපේ උදිත දීර ස්වාමීන් වහන්සේගේ උත්තම මහන්සිය කැපවීමට මටත් යම් කෘතවේදීත්වයකින් දෙයක් කරන්න ඕන වුණා. ඒ නිසා මම උන්වහන්සේට මගේ අතින්ම මේ පොතේ පිටකවර නිර්මාණය කරලා දුන්නා. මේ වටිනා පොත කැමති අයට අරගෙන කියවන්න පුළුවන් නොමිලේ ලැබෙන පොතක්. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.